WhatsApp පොඩි අර්බුදයක්. ඉස්කෝලේ යන කාලේ මන්න ඉගෙනගෙන තියෙන්නේ ජෙන්ඩර්ස් තියෙන දෙකයි. එකක් කොල්ලෝ අනිත් එක කෙල්ලෝ. හරි. දැන් ගියා මගේ ඇනලිටික්ස් වලට. මගේ වීඩියෝ බලන්න කවුද කියලා බලන්න. 154ක් කොල්ලෝ. සුපිරි. හොඳයි. මරු. එතකොට ඉතුරු 146ම කෙල්ලෝ. නෑ. 134ක් කෙල්ලෝ. 112ක් අදර්ස්. මොකද්ද පගෝ අදර්ස්? මානේ මට උගන්නලා තියෙන්නේ පොඩි කාලේ ජෙන්ඩර්ස් තියෙන දෙකයි. එකක් කොල්ලෝ අනිත් එක කෙල්ලෝ. අදර්ස් කියන්නේ මොකද්ද? දොඩම් ගැටිද? කෙසෙල් ගැටි? ටීවී ෆ්‍රිජ් මොනවාද? ඒව බලනවද බං වීඩියෝ? තුසෙටි අහනවද අත්බුරුසෙන් අලුත් වීඩියෝ එක බැලුවොත් ටෙවින් කියලා. ඉස්සර ගෙදරක ළමෙක් හම්බුනාට පස්සේ නේද? කවුද? දුවේද්ද පුතේද්ද? නෑ අඟල් 40 ටීවී එකක්. කනවතෝ මොකද්ද පගෝ දැන් මේකට කරන්නේ? නැන්නම් කොල්ලට කෙල්ලෙක් එහෙම ඇති නේද? නෑ වම්බඩු ගෙඩියක් ඉන්නේ. ලබන මාසේ පදිනවා. අයියෝ නද එකේ ඉන්නවනම් මෙන්ෂන් කරන් යන්න. බලන්න ආසයි පොඩ්ඩක්. අරගෙන කන දෙනකන්. මේ තියෙන්නේ බැට් එක මේ තියෙන්නේ බෝලේ. තේරෙනවද පොට? එතකොට මේ තියෙන්නේ විකට් එක. එතකොට ඉඳ ගන්න කොහෙද? දාන්නේ මේනේ අඳින්නේ. ඒකින්ද ඉඳ ගන්න ඕනේ. ඒක කඩන්න ඕනි. ඕක බෝලෙන් ගහලා කඩන්නේ කකුලෙන් ගහගෙන. මේ නෝනගේ මේ කොල්ල. කොල්ල වැටුනොත් මම බැට් කොල්ල වැටුනොත් ඔයා බෝල්. මම බැට්. ඔයා බෝල්. ඒක නෑනේ. පළවෙනි බෝලේ සාමාන්‍යයෙන් අපි ගණන් කරන්නේ. පළවෙනි බෝලේ අපි දාන්නේ බෝලේ වැටෙනවද බලන්න. 5504යි නේද? දැන් ඔයා ගහන්න මට ඇති. ඇතිද? මං ගහන්නද? දැන් ඔයා ගහන්න. හිමීට දාන්නේ උඩට බලලා ගහන්න. මන්ද ගහන්න. මෙන්න මේ ගහන්න නා. අඬන්න එපා පගෝ. තාත් ඇවිල්ලා මට ගහයිද? මං දාන්න. මං ගන්න. yes out. එහෙම out නෑ ඔය ඉර තියෙන්නේ ඉරට එහා පැත්තේ කකුල තියන්න ඕනේ. තව චුට්ටක් එහාන් තිබ්බනම් විකට් එකේ වදිනවා කකුල තෝගේ. නැද්ද? නැද්ද නෙමෙයි යකෝ. පොඩි කාලේ දැම්ම මේ හොර කරලා දැනුත් හොර කරනවා. සමුසිතුවේ මම මේ මොඩේක් කියලාද? මොකද්ද පොඩි යකෝ කියන්නේ? ඉර තිබ්බේ මෙතන. ඉරේ තමයි කකුල් තිබ්බේ නැත්තම් තමයි ගොළුවේ තියන්නේ. උබනොත් ඔගේ කටේ බැට් එක. මොකද්ද යකෝ කියන්නේ? ජම්මට අවුද ගහගන්න? නෑ. තෝ මොකද hinaන්නේ? ඕඩිය දෙන්න වගේ ක්‍රිකට් ගහ රණ්ඩු වෙන්න නැතුව ටයිම්ලස් පැෂන් චැලෙන්ජ් එකට ජොයින් වෙනවා. ලක්ෂ 7ක් වෙනකන් ක්‍රිකට් ඉක්විප්මන්ට්ස් and ක්‍රිකට් ජියර්ස් වින් කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. නොවැම්බර් 20ට කලින් ඔයා ක්‍රිකට් ප්ලේ කරන ක්‍රිකට් ට්‍රේන් වෙන වීඩියෝ එකක් timeless passion _ sport මෙන්න මේ account එක tag කරලා timeless passion challenge hashtag එක use කරලා TikTok, Instagram, Facebook post කරන්න. විනර් announce කරනවා නොවැම්බර් 24. ඔච්චරයි. තාත්තා එන අප්ඩේට් නේ. නැතුව යකෝ හොඳම තාත්තනේ. මිස්ටර් උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක්. මං හිතුවා මීට කලින් එයි කියලා. එන්න හිතේ මූ ලත වෙනවා. මොකක්? මොනවද කියන්නේ? නෑ මේ අපේ කොල්ල පරක් වුණා ජොට්ටක්. පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදි දැන්. පාඩම්? මූ කරන පාඩම්? මූ කරන පාඩමක් නෑ. මූ කරන්නේ දවසම කාමරේ ඇස්තර ඉංගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය. නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන්දි ගහලා ඉන්නවා.
දැන් උඹට ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය. ඉන්නේ අර කසුන් කොල්ලා තමයි. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ? ගිහලා ඔබට හැරෙන්න. අංකල් පින්සිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද? නෑ පින්සිරිය නෑ දෙකම පුතා. මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. ඈ? එතකොට මේ කාමරේ බෝනික්කොත් ඉන්නවා. ඊක මෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. කුණු හර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒගොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන්නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා පුතා මගේ වටවලයා දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නැහැ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුස්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න. අපේ වටවලයා අපේ ගෙරේ පුතේ ගිනල්ලා තියෙන ළමයි. අනේ ගන්නයිලා එතනෝ. මේ උද්දිගුතෝ අවංගවට නෑ එන්න එපා. අපේ වටවලයා අපේ ගෙරේ පුතා මගේ වටවලයා